Sometimes it's better to keep the genie in the bottle. What'd you do to get in? What did you do? I let her out. Who? Annabelle. Yes, she is. Hi audience. අද අපි බලන්න යන්නේ ලෝකේ තියෙන භයානකම ඇනබෙල් සීරීස් එකේ තුන්වෙනි සහ අවසාන මූවි එක. ඉතින් 2014 සහ 2017 ඇනබෙල් 1 2 movies release වුණා. ඒ වගේම මේ කතා තුනම එක තැනකදී එකට සම්බන්ධ වෙනවා. ඉතින් guys ඔයාලා මේ මූවි එක බලන්න කලින් මේ movies දෙක අනිවාර්යයෙන්ම බලලා එන්න ඕනේ. මොකද මේ movies වල තියෙනවා ඇනබෙල් බෝනික්ක හැදුන හැටි. ඒ වගේම ඇනබෙල් 1 review එකේ තියෙනවා ඇනබෙල් බෝනික්කගේ සත්‍ය සිදුවීම. ඒ කියන්නේ ඇත්තටම බෝනික්කෙක් ඉඳලා තියෙනවා. මීට අවුරුදු ගානකට කලින් මේ බෝනික්කට වැහිලා තියෙනවා. මැරිච්ච ගැහැණු ළමයෙක්ගේ ආත්මයක්. ඒ ගැහැණු ළමයාගේ නම තමයි ඇනබෙල්. ඉතින් කොහොම හරි ඇමරිකාවේ 1970 වෙදි මේ බෝනික්කව තෑගි කරලා තියෙනවා පොඩි ගැහැණු ළමයෙක්ට එයාගේ අම්මා. ඉතින් එදායින් පස්සේ මේ ගැහැණු ළමයාට බෝනික්ක හින්දා දරුණු අద్భుත දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඇනබෙල් 1 රිවිව් එකේ අවසානයේට මම මේ සත්‍ය සිදුවීම දාලා තියෙනවා. ඔයාලා ගිහින් මේ දෙකම බලලා ඉන්න. ඒ කියන්නේ ඇනබෙල් 1 2 movies බලලා ඉන්න. නැත්නම් ඔයාලට මේක සම්බන්ධ වෙන විදිහ තේරුම් ගන්න අමාරු වෙයි. ඉතින් වැඩි විස්තර කතා නොකර අපි යමු මූවි එකට. මේ තමයි 2019 රිලීස් වුණ ඇනබෙල් කම්ස් හෝම්. මේ මූවි එක පටන් ගද්දී අපිට පෙන්වන්නේ ගැහැණු ළමයි දෙන්නෙකුයි පිරිමි ළමයෙකුයි තවත් දෙන්නෙක්ට කතාවක් කියනවා. ඉතින් මෙතන මේ කතාව අහන් ඉන්න දෙන්න වෙන කවුරුත් නෙමෙයි. එයාලා තමයි එඩ් සහ ලොරේන්. ඉතින් මේ එඩ් සහ ලොරේන් කියලා කියන්නේ සුද්ධ වූ බයිබලයේ පාවිච්චි කරලා නපුරු භූතාත්ම පළවා හරින්න පුළුවන් දෙන්නෙක්. ඒ වගේම මේ ගැහැණු ළමයි දෙන්න නර්ස්ලා දෙන්නෙක්. කොහොම හරි මේ ඇනබෙල් බෝනික්ක දැන් ඉන්නේ මේ ගැහැණු ළමයි දෙන්න ළඟ. ඉතින් ඇනබෙල් 1 මූවි එකේ ස්ටාර්ටින් සීන් එකේදී අපිට මේ සීන් එක මේ විදිහටම පෙන්නනවා. ඔයාලා වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්ම ගිහින් බලලා ඉන්න. නැත්නම් ඔයාලට මේක තේරෙන්නේ නැහැ. බෝනික්ක නිසා අద్భుත සිදුවීම් වෙනවා කියලා තේරුම් අරන් එඩුයි ලොරේනුයි මේ වෙලාවේ තීරණය කරනවා ඒ බෝනික්කව යාලගේ තියෙන අద్భుත ගබඩාවේ තැම්පත් කරලා තියන්න. ඉතින් ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ එඩුයි ලොරේනුයි මේ බෝනික්කවත් අරගෙන එදා රෑම ගෙදර යන්න පිටත් වෙලා යනවා. ඉතින් කොහොම හරි ටික දුරක් යද්දී ඒ පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා හින්දා මෙයාට සිද්ධ වෙනවා ෂෝට් කට් එකකින් ගෙදර යන්න. ඉතින් මේ ෂෝට් කට් එකේ ටික දුරක් යද්දී එක පාරටම මෙයාලගේ වාහනේ නවතිනවා. ඉතින් මේ වෙලාවේ ලොරේන්ට ඇතුලේ ඉන්න කියලා එඩ් යනවා වාහනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. වාහනෙන් එළිය බලද්දි ලොරේන්ට තේරෙනවා මෙයාලා නැවතිලා තියෙන්නේ ඇත්තටම කනත්තක් මැද කියලා. ඒ වගේම මේ ලොරේන්ට තියෙනවා විශේෂ හැකියාවක්. එයාට පුළුවන් මැරුණු අයගේ ආත්ම දකින්න. ඉතින් මේ වෙලාවේ ලොරේන් දකිනවා කනත්තේ ඉඳන් මැරුණු අයගේ ආත්ම 100 ගාණක් එයාලා දිහා බලන් ඉන්නවා කියලා. ඉතින් මේ ආත්ම එක පාරටම එඩ් ගාවට ඇදිලා ඇවිල්ලා එඩ්ව මරන්නත් උත්සාහ කරනවා. ඉතින් මේ වෙලාවේදී ලොරේන්ට එක දෙයක් තේරුම් යනවා. ඒ තමයි මේ ඇනබෙල් බෝනික්කට වටේ ඉන්න දරුණු ආත්ම එයා ගාවට ගෙන්න ගන්න පුළුවන් කියන එක. කොහොම හරි මෙතනින් බේරිලා එඩ් කාර් එකට නගිනවා. ඒ වගේම අපිට ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ මේ දෙන්න ගෙදර යනවා. හැබැයි මේ වෙද්දිත් ගෙදර ඉන්නවා ජූඩි. ඉතින් ගයිස් ජූඩි කියන්නේ මේ එඩ්ගේ ලොරේන්ගේ එකම ළමයා. ඉතින් මෙයාලගේ අద్భుත දේවල් තියෙන කාමරේ තියෙන වීදුරු පෙට්ටියක් මෙයාලා හදන්නේ මේ බෝනික්කව ඒකට දාලා හිර කරලා තියන්න. හැබැයි මේ වෙලාවේ යාලට තේරෙනවා යාලට තනියෙන් ඒක කරන්න අමාරුයි. මොකද මේ බෝනික්කගේ ආත්මය යාලා හිතුවට වඩා ගොඩක් බලවත් එකක් කියලා. ඉතින් කොහොම හරි ෆාදර් කෙනෙක්ගේ උදව්වත් එක්ක මෙයාලා කොහොම හරි යාචනා කළා මේ බෝනික්කවේ වීදුරු පෙට්ටියට දාලා හිර කරනවා. හිර කරලා යතුරත් ලොක් කරලා යතුර අරන් තියනවා. ඉතින් මේ වෙලාවේ යාලා කියනවා මේ බෝනික්ක එතන ඉන්නකම් බෝනික්කට කාටවත් අනතුරක් කරන්න බෑ කියලා. ඉතින් මෙතනින් මේ සීන් එක ඉවර වෙලා ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා එට්ටයි ලොරේන්ටයි වැඩ වගේකට එළියට යන්න වෙලා තියෙනවා. ඉතින් මේ එඩුයි ලොරේනුයි යාලා මේ ආත්ම සම්බන්ධ කරන වැඩවලදී ජූඩිව එක්කන් යන්නේ නැහැ. ඉතින් මෙයාලා එළියට ගිහින් එනකන් ජූඩිව බලා ගන්න එක ගැහැණු ළමයට කතා කරනවා. මෙයාගේ නම තමයි මේරි. ඉතින් මේ වෙලාවේ ජූඩිට පරිස්සමින් දඟලන්න නැතුව ඉන්න කියලා එඩුයි ලොරේනුයි යන්න පිටත් වෙලා යනවා. ඊළඟ දවසේ අපිට පෙන්නනවා මේරි ජූඩිව ඉස්කෝලේට ගිහින් දාන්න යනවා. ඉතින් කොහොම හරි මේ වෙලාවේදී අපිට පෙන්නනවා ජූඩිටත් මෙයාගේ අම්මට වගේම මැරිච්ච අයව පේන හැකියාවක් තියෙනවා කියලා. හැබැයි ජූඩි නම් මේකට ගොඩක් කැමති නැහැ. ඊළඟට අපිට පෙන්වන්නේ එයාලගේ ඉස්කෝලේ සැරින් සැරේට ජූඩිට පේනවා මැරිච්ච ෆාදර් කෙනෙක්ගේ ආත්මයක්. හැබැයි ජූඩිට නම් මේක ඇත්තටම වදයක්. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ මේරි ගිහින් තින සුපර් මාකට් එකට බඩු වගේක් ගේන්න. මොකද මේරි හදන්නේ ජූඩිගේ උපන්දිනේට කලින් ඒක සමරන්න. ඉතින් මේ වෙලාවේදී මේරිට එයාගේ යාළුවෙක් හම්බ වෙනවා. එයාගේ නම ඩැනියෙලා. ඉතින් මේ ඩැනියෙලා කියන්නේ අద్భుත දේවල් ගැන දැනගන්න ගොඩක් ආසාවෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම මේ ඩැනියෙලා දන්නවා මේරි මේ දවස්වල එඩ්ගේ ලොරේන්ගේ ළමයාව බලාගන්න එහෙට යනවා කියලා. ඒ වගේම ඩැනියෙලා දන්නවා එඩ්ගේ ලොරේන්ගේ ගෙදර අద్భుත දේවල් ගොඩක් ගබඩා කරලා තියෙනවා කියලාත්. ඉතින් මේ විදිහට මේ දෙන්න විස්තර කතා කර ඉද්දී ඩැනියෙලා දැනගන්නවා මේරි හදන්නේ ජූඩිගේ උපන්දිනේ කලින් සමරන්න කියලා.
ඉතින් මේ වෙලාවේ ඩැනියලා අහනවා මේරිගෙන් උපන්දිනේ සමරන්න එයත් සහභාගී වෙන්නද කියලා. ඇත්තටම හැබැයි මේ ඩැනියලාගේ හිතේ යටි අරමුණක් තියෙනවා. ඒ තමයි එයාගේ මැරිච්ච තාත්තත් එක්ක කොහොම හරි සම්බන්ධ වෙලා කතා කරන්න. ඉතින් ඩැනියලා හිතන් ඉන්නේ මේ එඩ්ගේ අත්බූට ගබඩාවට ගිහිල්ලා කොහොම හරි විදියක් හොයාගන්න එයාලගේ මැරිච්ච තාත්තත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් විදිහ. ඉතින් මේ ඩැනියලා කියන ගැහැණු ළමයාගේ චරිතය හොඳට දන්න හින්දා මේරි මේ වෙලාවේදී යාට කියනවා එන්න එපා කියලා. ඉතින් මේ වෙලාවේ මේ කඩේ ඉන්නවා කඩේ අයිතිකාරගේ පුතා එයාගේ නම තමයි බොබ්. මේරිගේ හිතේ මේ බොබ් ගැන කැමැත්තක් තියෙනවා මේක ඩැනියලත් දන්නවා. ඉතින් මේ වෙලාවේ මේ ඩැනියලා බොබ් ළඟට ගිහිල්ලා එයාට කියනවා බොබ් ඔයා ඉන්න ළඟම තමයි දැන් මේරිත් ඉන්නේ කියලා. ඇත්තට මේ බොබ්ලාගේ ගෙදරත් තියෙන්නේ එඩ්ගේ ලොරෙන්ගේ ගෙදර ළඟමයි. ඉතින් මේ වෙලාවේදී ඩැනියලා කියනවා මේරි එඩ්ගේ ලොරෙන්ගේ ළමයාව බලා ගන්නවා කියලා. ඉතින් මේ වෙලාවේදී මේරි යාගේ බඩු ටිකත් අරන් යනවා. හැබැයි මේරි ගියාට පස්සේ ඩැනියලා බොබ්ට කියනවා මේරිගේ හිතේ වාගෙන පොඩි කැමැත්තක් තියෙනවා කියලා. හැබැයි ඇත්තටම බොබ්ගේ හිතෙත් මේරි ගැන පොඩි කැමැත්තක් තිබිලා තියෙනවා. අනිත් පැත්තෙන් අපිට පෙන්වන්නේ ජූඩිව මේ වෙනකොට ජූඩිගේ ක්ලාස් එකේ ළමයි දන්නවා ජූඩිගේ අම්මයි තාත්තයි හොල්මන් එක ගනුදෙනු කරන සීන් එක. ඉතින් මේ වෙලාවේදී අපිට පෙන්වන්නේ යාළගේ ක්ලාස් එකේ එක ළමයෙක් හොල්මන් කතා වගේක් කිය ජූඩිට විහිළු කරනවා. හැබැයි ඒත් එක්කම මෙතෙන්ට මේරි ඇවිල්ලා ඒ ළමයි ටික පන්නලා දානවා. ජූඩි යාළගේ උපන්දිනේ සමරන්න ක්ලාස් එකේ ළමයි ටිකට එන්න කියලා කියනවා. හැබැයි යාළා කියන්නේ යාළගේ අම්මලා ඒකට කැමති නැහැ. යාළා වෙවන්න කැමති නැහැ. මොකද යාළගේ අම්මලා දන්නවා කියලා ජූඩිගේ අම්මයි තාත්තයි හොල්මන් එක ගනුදෙනු කරනවා කියලා. ඉතින් මේ වෙලාවේදී ජූඩිගේ හිත හොඳටම රිදෙනවා. ඒත් මේරියාව ගෙදර එක්කන් යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ අර මේරි ගෙනාපු බඩු වලින් යාළා කේක් එකක් හදන්න පටන් ගන්නවා. හැබැයි ඒත් එක්කම කවුරු හරි ගෙදර බෙල් එක සද්ද කරනවා. ඉතින් දොර ඇරලා බලනවා මේරි ගිහිල්ලා ඒ වුණාට දොර ගාව කවුරුවත් නැහැ. හැබැයි අනිත් පැත්ත ඇරලා බලද්දි එකපාරටම ඩැනියලා එතන ඉන්නවා. ඩැනියලා තමයි බෙල් එක ගහලා තින්නේ. හැබැයි දොර අරින්න පරක් වුණ හින්දා ඩැනියලා ජනේලෙකින් ඇතුළට පැනගෙන. ඉතින් මේ සීන් එක හින්දා මේරිට ටිකක් තරහත් යනවා. කොහොම හරි මේරි ඩැනියලාව ජූඩිටත් අඳුන්වලා දෙනවා. හැබැයි මේ වෙලාවේදී ඩැනියලා ජූඩිගෙන් අහනවා එයාලගේ අර අద్භූත භයානක දේවල් තියෙන කාමරේ කොයිද තියෙන්නේ කියලා. හැබැයි ජූඩි නම් ඒක කියන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. හැබැයි ඩැනියලා උත්සාහය අතාරින්නේ නැහැ. එයා ගෙනල්ලා තියෙනවා රෝද සපත්තු දෙකක් ජූඩිට තෑගි දෙන්න. ඒ දෙක දීලා එයා අහගන්නවා කොහොම හරි අර දොර තියෙන තැන. ඉතින් ජූඩිටත් ගොඩක් සතුටුයි. එයා මේ රෝද සපත්තු දෙක දාගෙන එළිය සෙල්ලම් කරන්න යන්න කියලා මේරිගෙන් අහනවා. ඉතින් මේ වෙලාවේ ඩැනියලා මේරිට කියනවා ඔයා ජූඩිත් එක්ක ගිහිල්ලා එන්න. එතකම් මං ගෙදර ඉන්නම් කියලා. එහෙනම් ඔයා කේක් එකේ ඉතුරු ටිකත් හදන්න කියලා මේ වෙලාවේ මේරි ජූඩිත් එක්ක එළියට යනවා. හැබැයි ඊළඟට අපිට පෙන්වන්නේ ඩැනියලා යනවා අර අద్භූත දේවල් තියෙන කාමරේ දොර ගාවට. හැබැයි මේ වෙලාවේ නම් ඒ කාමරේ ලොක් කරලා තියෙන්නේ. ඉතින් ඩැනියලා හැමතැනම පරීක්ෂා කරලා එයා ෆොටෝ එකක් යටින් හොයා ගන්නවා මේ කාමරේට යන්න තියෙන යතුර. ඉතින් දොරත් ඇරගෙන ඩැනියලා ඒ කාමරේ ඇතුළට කොහොම හරි යනවා. ගිහින් බලද්දි එතන ගොඩක් අద్භූත දේවල් තියෙනවා එයා දකිනවා. ඒ වගේම අර ඇනබෙලා බෝනික්කවත් එයා දකිනවා. ඒත් මේ ඩැනියලාට ඕන වෙලා තියෙන්නේ කොහොම හරි එයාගේ මැරුණු තාත්තට කතා කරන්න. ඉතින් මෙයා කාමරේ මැද හරියට ගිහිල්ලා එයා කියනවා මේ කාමරේ ඇතුලේ මොකක් හරි දෙයක් තියෙනවා නම් එයාට සංඥාවක් දෙන්න කියලා. ඒත් එක්කම එයාට සද්දයක් ඇහෙනවා. මේ සද්දේ ඇහෙන්නේ අර ඇනබෙලා බෝනික්කා ඉන්න වීදුරු පෙට්ටියෙන්. හැබැයි මේ වෙලාවේ ජූඩි ඒ පැත්ත බලද්දි බෝනික්කාගේ ඉරියව්ව කලින් හිටපු ඉරියව්ව නෙමේ සම්පූර්ණ වෙනස්. ඒත් එක්කම ඩැනියලා දකින්න ඔය පෙට්ටිය අනතුරු ඇඟීමේ සංඥාවක් තියෙනවා මේ පෙට්ටිය අරින්න එපා කියලා. හැබැයි මෙයා ඒක ගණන් ගන්න නැතුව වීදුරු පෙට්ටිය ඇරලා බෝනික්කව ටිකක් අල්ලලා බලනවා. හැබැයි මේ වෙලාවේ මේ ගෙදර ෆයර් එලාම් එක ඔන් වෙනවා. මේකට බය වෙලා ඩැනියලා මේ පෙට්ටිය ඇතුළට බෝනික්කව දාලා වහලා ෆයර් එලාම් එක ඕෆ් කරන්න යනවා. හැබැයි ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා මේ බෝනික්කා මේ වීදුරුව තල්ලු කරගෙන පෙට්ටියෙන් එළියට වැටෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ මේරි අර එලාම් එකේ ස්විච් එක තියෙන තැනට දුවගෙන එනවා. ඒ වගේම එයා ඩැනියලාට කියනවා ජූඩිට දුන්න සපත්තු දෙක හින්දා එයා වැටිලා තුවාල වෙලා කියලා. ඉතින් ඩැනියලා ජූඩි ගාවට ගිහිල්ලා එයාගෙන් කොහොමද කියලා අහනවා. මේ වෙලාවේ ජූඩි ඩැනියලාගෙන් අහනවා ඔයාලගේ පවුලේ කවුරු හරි නැති වුණාද කියලා. මේ වෙලාවේ ඩැනියලා ජූඩිට කියනවා ඔව් මගේ තාත්තා නැති වුණා කියලා. ඊළඟ සීන් එකේදී අපිට මේරිව පෙන්නනවා. මේරි කෝල් එකක ඉන්න ගමන් කවුරු හරි බෙල් එක ගහනවා ඇහෙනවා. ඉතින් මේරි දොර ගාවට ගිහිල්ලා මේ දොරේ ගාචෙන් බලද්දි එළියේ කවුරුවත් පේන්න නැහැ. ඉතින් මේ වෙලාවේ මේරි එච්චර ගණන් ගන්න නැතුව අහපව කෝල් එක ගන්න යන්න හදද්දි කවුරු හරි කතා කරලා අහනවා දොර ගාවින් ඇනබෙල් ඉන්නවද කියලා. ඉතින් මේ වෙලාවේ මේරි අහනවා ඔයා කවුද කියලා. හැබැයි එළියේ ඉන්න කෙනා කියන්නේ ඇනබෙල්ට සෙල්ලම් කරන්න එන්න කියන්න කියලා. ඉතින් මේ වෙලාවේදී මේරි දොර ඇරලා වටපිට බලද්දී ආ දකින්න පුංචි ගැහැණු ළමයෙක් ඉන්නවා. ඉතින් ඔයාලා කලින් මූවිස් දෙක බැලුවා නම් ඔයාලා දන්නවා මේ ඉන්න පුංචි ගැහැණු ළමයා වෙන කවුරුත් නෙමෙයි ඇනබෙල්ගේ ආත්මය කියලා. මේ වෙලාවේදී මේ ගැහැණු ළමයට මේරි කියනවා ඔයා වැරදි තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒත් එක්කම මේරි කියනවා ඇනබෙල් කියලා කෙනෙක් නම් මෙහෙ නෑ කියලා. ඊට පස්සේ මේ ගැහැණු ළමයා කියනවා මේරිට ඔයාගේ පිටිපස්සේ ඉන්නේ ඇනබෙල් තමා කියලා. ඉතින් මේකත් එක්ක කලබල වෙලා මේරි පිටිපස්සේ බලනවා. හැබැයි එතන කවුරුවත් නැහැ. හැබැයි මේරි ආපහු ඒ ගැහැණු ළමයා දිහා බලද්දි ගැහැණු ළමයා එතන නැහැ.
ඉතින් දැන් මේරිට හොඳටම බය හිතලා යනවා ජූඩි ඩැනියලා ඉන්න තැනට. මේ වෙලාවේ ජූඩි ඩැනියලයි කතා කර කර ඉන්නේ ඩැනියලාගේ තාත්තා ගැන. හැබැයි ඩැනියලා මේ වෙලාවේදී දකිනවා ජූඩිලා ගේ පැත්තෙන් ඩැනියලාගේ තාත්තා ඉන්නවා වගේ කියලා. මේ වෙලාවේ ඩැනියලා ඒ පැත්තට දුවනවා. මෙයාගේ පිටිපස්සෙන් ජූඩි මේරි දෙන්නත් යනවා. ජූඩි එකපාරට දකිනවා එක කාමරයක සුදු පාට ඇඳගත්ත නිකන් ඡායාවක් වගේ එකක් තියෙනවා. ඒක දැකලා ජූඩි ඒ පැත්තට යනවා. ඉතින් මේ වෙලාවේදී ජූඩි දකිනවා එක කාමරයක දොරක් ඇරලා තියෙනවා. ඒ කාමරය ඇතුළට ගිහින් බලද්දී පුටුවක් උඩ ඇනබෙල් වාඩි වෙලා ඉන්නවා ජූඩි දකිනවා. හැබැයි එකපාරට මේ කාමරේ දොර වැහෙනවා. හැබැයි ආපහු ඇරලා බලද්දී ඒ පුටුව උඩ ඇනබෙල් නැහැ. ඒත් මේ වෙලාවේ ජූඩි කාමරය ඇතුළට යනවා. එයා ඇතුළට ගියාම මේ කාමරේ දේවල් බිමට වැටිලා කාමරේ දෙදරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ජූඩි දකිනවා ඈතින් මනමාලියෙක්ගේ වගේ පෙනුමක් තියෙන ආත්මයක් ඉන්නවා. හැබැයි එකපාරට මේ ආත්මෙ පිහියක් අරන් ජූඩි පස්සේ පන්නන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී ජූඩි හොඳටම බය වෙලා එතන තිබ්බ කුරුසෙකුත් අරන් මේ ආත්මය එන පැත්තට දික් කරලා හයියෙන් කෑ ගහනවා. ජූඩි මේ කෑ ගහන සද්ද මේරිටත් ඇහෙනවා. මේරි ඇවිල්ලා ජූඩිගෙන් අහනවා මොකද උනේ කියලා. මේ වෙලාවේදී ජූඩි මේරිට කියනවා එයාට මළගිය ආත්ම පේනවා කියලා. ඉතින් මේරි ජූඩිට කියනවා හැම ආත්මයක්ම නරක ආත්ම නෙමෙයි. ඒකින්ද ඔයා බය නැතුව ඉන්න කියලා. ඊට පස්සේ ජූඩි මේරි යනවා ඩැනියලා ඉන්න තැනට. හැබැයි ඩැනියලා මේ වෙද්දිත් හොයාගෙන තියෙනවා ජූඩිගේ අම්මයි තාත්තයි කරපු ප්‍රොජෙක්ට්ස් වගේක්. මෙතනින් ඩැනියලා හොයා ගන්නවා මැරුණු මිනිහෙක්ගේ ඇස් දෙකට කාසි දෙකක් තියපු ෆොටෝ එකක්. ඉතින් මේ වෙලාවේ ජූඩි කියනවා ඒ දේ කරන්නේ ෆෙරි මෑන් කියලා නපුරු බලගතු ආත්මයක්. ඒ ආත්මෙ මිනිස්සුන්ව මරලා එයාලගේ ඇස් උගුල්ලලා දාලා එතන කාසි දෙකක් තියෙනවා. ඉතින් කාසි තිබ්බට පස්සේ මැරුණු මිනිහාගේ ආත්මෙ ෆෙරි මෑන්ගේ වහලෙක් බවට පත් වෙනවා. ඒත් එක්කම ඊළඟට මෙයාලා දකින්නවා මනමාලිගේ ස්වරූපේ තියෙන ෆොටෝ එකක්. ඉතින් මේ වෙලාවේ ජූඩි යාලට කියනවා මේ මනමාලියගේ වගේ තියෙන ඇඳුමට දරුණු ආත්මයක් වැහිලා තමයි තියෙන්නේ. ඒ වගේම මේ වෙද්දි මේ ආත්මෙ විසින් මිනිස්සු ගොඩක් දරුණු විදිහට මරලා දාලා තියෙනවා කියලා. ඉතින් කොහොම හරි ජූඩි මේ අනිත් ෆොටෝ ගැනත් මේ දෙන්නට කියලා මෙතනින් මේ සීන් එක ඉවර වෙනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ මේ තුන්දෙනා එකතු වෙලා සෙල්ලමක් කරනවා. ඉතින් මේ හැමදේම අමතක වෙන්නත් එක්ක තමයි යාළ මේ සෙල්ලම කරන්නේ. ඉතින් මේ සෙල්ලමේදී එක පෙට්ටියක් තියෙනවා. ඒ පෙට්ටිය උඩින් කාඩ් වගේක් අනිත් පැත්ත හරවලා තියෙනවා. මෙයාට කරන්න තියෙන්නේ උඩම තියෙන කාඩ් එක අරන් බලලා ඒකේ තියෙන දේ පෙට්ටිය ඇතුලෙන් ගන්න එක. ඉතින් මේ තුන්දෙනා එකතු වෙලා මේ සෙල්ලම කරන ගමන් ඉද්දී එක පාරටම කවුරු හරි බෙල් එක ගහනවා ඇහෙනවා. මේරි ගිහින් දොර ඇරලා බලනවා. බලද්දී එතන ඇවිල්ලා ඉන්නේ බොබ්. ඉතින් මේ වෙලාවේ බොබ් මේරිට කියනවා මට දැනගන්න ලැබුණා ඔයා මේ ගෙදර ළමයාව බලා ගන්නවා කියලා. මං ආවේ ඔයාට උදව් කරන්න කියලා. මේරි ඇත්තටම බොබ්ට කැමැත්තෙන් හිටියත් මේ වෙලාවේ බොබ්ව ඇතුළට ගන්න විදියක් නැහැ. එයාට මොකද එඩ්ලා මේ ගැන දැනගත්තොත් පිරිමි ළමෙක්ව ඇතුළට ගත්තා කියලා එයාට ප්‍රශ්නයක් වෙන හින්දා. ඉතින් එයා තීරණය කරනවා මේ විදිහට එළියම කතා කර කර ඉන්න. මේ වෙලාවේ මේරිලා කලින් ඕඩර් කරපු පීසා එකක් කොල්ලෙක් ගෙනත් දෙනවා. ඉතින් මේ පීසා එකට දෙන්න සල්ලි අරන් ඉන්න මේරි ගේ ඇතුළට යනවා. ඒත් එකම අර කොල්ලා බොබ්ට කියනවා ඔයා ඒ කෙල්ලට කැමති නම් ඔයා ගිටාර් එක ගහලා සින්දුවක් කියන්න. මොකද ওই වයසේ කෙල්ලෝ ගොඩක් කැමති ගිටාර් ගහන කොල්ලොන්ට කියලා. ඇත්තටම මේ ඇවිල්ලා ඉන්නේ බොබ්ගේ යාළුවෙක්. ඉතින් ඒත් එක්කම මේරි මෙතෙන්ට ඇවිල්ලා සල්ලි දීලා පීසා එකත් අරන් යාව යවනවා. ඉතින් මේ වෙලාවේ බොබුත් මං ඉක්මනට ගෙදර ගිහින් එන්නම් කියලා යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ මේ තුන්දෙනාම ජූඩිගේ බර්ත්ඩේ එක සමරනවා. බර්ත්ඩේ එක සමරලා ඉවර වෙලා ජූඩි නිදාගන්න යනවා. නිදාගන්න යද්දි ඩැනියලාට දෙනවා එයාගේ බර්ත්ඩේ එකේ ඉන්විටේෂන් එකක්. කට්ටියම නිදාගන්න ගිහිල්ලා ටික වෙලාවකට පස්සේ මේ කට්ටියට ඇහෙනවා සින්දු කියන සද්දයක්. ඉතින් මේ තුන්දෙනාම එකතු වෙලා ජනේලෙන් බලද්දී යාළුවා දකිනවා එතෙන්ට ඇවිල්ලා ඉන්නේ බොබ්. බොබ් තමයි ගිටාර් එක ගහලා මේ වෙලාවේ සින්දු කියන්නේ. ඉතින් මේක දැකපු මේරිට හිතෙනවා මේ වෙලාවෙම පල්ලට ගිහිල්ලා බොබ්ට කැමැත්ත ප්‍රකාශ කරන්න. ඉතින් ඒත් එක්කම මේ තුන්දෙනා පල්ලට යන්න පටන් ගන්නවා. හැබැයි එකපාරටම බොබ් ඉන්න තැනට දුමක් වගේ එකක් ඇවිල්ලා දුම ඇතුලෙන් භයානක සතෙක් එනවා. ඉතින් මේ සතා භයානක විදිහට දරුණු විදිහට බොබ් පස්සෙන් පන්නනවා බොබ් මරන්න. මේ වෙලාවේ බොබ් ගිහිල්ලා එක තැනක හැංගෙනවා. ඉතින් මේ වෙලාවේ මේරිලා පල්ලට ඇවිල්ලා බොබ් ඉන්නවද කියලා බලද්දි ඇත්තටම බොබ් එතන නැහැ. ඉතින් මේගොල්ලෝ හිතනවා බොබ් අහපව් ගෙදරවත් ගිහින් එන්න ගියාද කියලා. ඉතින් මේ වෙලාවේ මේරි කියනවා ඩැනියලාට ඔයත් එහෙනම් ගිහිල්ලා ගෙදර ගිහින් නිදාගන්න කියලා. ඉතින් මේ වෙලාවේ ඩැනියලා අහපව් යන්න හැදුවත් එයාට එකපාරට දෙයක් මතක් වෙනවා. එයාට මතක් වෙන්නේ අර අද්භූත බඩු තියෙන කාමරේ යතුරු තාම එයා ගාව තමයි තියෙන්නේ කියලා. ඩැනියලා ඒ යතුරු තියන්නේ කාමරේ ගාවට යනවා. හැබැයි මේ වෙලාවේදී නම් ඒ දොර ඉබේටම ඇරෙනවා. ඉතින් ඊට පස්සේ ඩැනියලා මේ කාමරේ ඇතුළට ආයෙ ගිහිල්ලා එයා අන්තිම පාරට කියලා හිතාගෙන අහනවා මෙතන කවුරු හරි ඉන්නවා නම් අනේ මට ඉඟියක් දෙන්න කියලා. හැබැයි මේ වෙලාවේදී නම් ඩැනියලාට එක ඉඟියක් වෙනකොට ඉඟි ගොඩක්ම හම්බ වෙනවා. ඒත් එක්කම එයා දකිනවා අනිත් පැත්තේ එයාගේ තාත්තත් ඉන්නවා කියලා. හැබැයි ඇත්තටම මෙතන ඉන්නේ නම් ඩැනියලාගේ තාත්තගේ ආත්මෙ නෙමෙයි දරුණු ආත්මයක්. ඉතින් මේ ආත්මේ ඩැනියලාව මරන්න ඩැනියලා පස්සෙන් පන්නනවා. මේ වෙලාවේ හයියෙන් කෑ ගහගෙන ඩැනියලා දුවනවා. එයා උදව් ඉල්ලනවා. හැබැයි මේ කාමරේ දොරවල් ටික එකපාරටම වැහෙනවා. පිට ඉන්න කාටවත් මේ ඩැනියලා කෑ ගහන සද්ද නම් ඇහෙන්නේ නැහැ. ඉතින් මේ කාමරය ඇතුලේ වෙන මොකුත් මේරි ජූඩි නම් දන්නේ නැහැ. මේ වෙද්දිත් මේරි කිරි එකක් හදලා ඒක මේසෙ උඩින් තියනවා. හැබැයි මේ කිරි එක එකපාරටම බිමට වැටිලා ඒ වීදුරුව බිඳෙනවා. ඉතින් මේක අස්කර කර ඉද්දි මේරිට ඇහෙනවා කොහෙන් හරි සින්දු දාලා තියෙන සද්දයක්. ඉතින් යා මේ පැත්තට ගිහින් බලද්දී යාට පේනවා ප්ලේයර් එක ඔටෝම ඔන් වෙලා කියලා.
ඉතින් මේ වෙලාවේ මෙයා ප්ලේ එකත් ඕෆ් කරලා ජූඩිව බලන්න යනවා. ජූඩිට ඇත්තටම මේ වෙලාවේ හොඳටම නිින්ද ගිහිල්ලා තියෙන්නේ. යාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එකපාරටම මේරි දකිනවා අර ඇනබෙල් බෝනික්කත් මේ ඇඳේම ජූඩිත් එක්ක ඉන්නවා කියලා. ඒත් ඉතින් මේ බෝනික්කා ගැන මේරි දන්නේ නැහැනේ. ඒකෙන්ද ඉතින් එයා දෙන්නටම බ්ලැන්කට් එක පොරවලා එතනින් යනවා. අනිත් පැත්තෙන් අපිට ඩැනියලාව පෙන්නනවා. එයා හොඳටම බය වෙලා තමයි ඉන්නේ. හැබැයි එකපාරට මෙතන ටීවී එකක් ඔන් වෙලා ඒ ටීවී එකෙන් ඩැනියලාට ඉස්සරහට වෙන්න තියෙන භයානක දේවල් පේන්න පටන් ගන්නවා. ඉතින් මේක දැකපු ඩැනියලා තවත් බය වෙනවා. ඉතින් ඒත් එක්කම අනිත් පැත්තෙන් මේරි සාලේ මොනවා හරි වැඩ වගේක් කර කර ඉන්නවා. ඒත් මේ වෙලාවේ එක පැත්තකින් යාට වොයිස් රෙකෝඩින් එකක් ඇහෙනවා. ෆෙරිමෑන් කියන බලගතු ආත්ම විසින් මරලා දාපු ළමයෙක් එයා මැරෙන්න කලින් කරපු වොයිස් රෙකෝඩින් එකක් තමයි මේ ඇහෙන්නේ. ඉතින් මේ වෙලාවේ මේරි බයෙන් වුණත් මේ වොයිස් එක ඇහෙන දිහාවට යනවා. ඉතින් මේ රෙකෝඩින් එකේ තියෙන විදිහට ෆෙරිමෑන් ඉන්න තැන, ඒ කියන්නේ ෆෙරිමෑන්ගේ දරුණු ආත්මේ තියෙන තැන කාසි තියනවා නම් ඒවා බිමට වැටෙන්න පටන් ගන්නවලු. ඒ වගේ මේ වොයිස් එකේ කියනවා ෆෙරිමෑන්ගේ නපුරු ආත්මෙත් එක කවුරු හරි ගනුදෙනු කරන්න හැදුවොත් ඒ ආත්මේ එවල මේ මිනිහව සාහසික විදිහට මරා දානවා කියලා. ඉතින් කොමෙන් හරි මේ රෙකෝඩින් එක එට්ටයි ලොරෙන් අතරයි පත් වෙලා තියෙනවා. ඒ වගේම යාලා ෆෙරිමෑන්ගේ ආත්මේ හොයාගෙන ඒක අල්ලලා එයාලගේ අద్భుත දේවල් තියෙන කාමරේ එක තැනක හිර කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ මේරි ඒ වොයිස් රෙකෝඩින් එක ප්ලේ වෙන තැනට ගිහිල්ලා ඒක නතර කරද්දිම ඒ කාමරේ එකපාරටම ලයිට් යනවා. ඉතින් ඊට පස්සේ කොහොම හරි මේ කාමරේ තිබිලා මේරි ටෝච් එකකුත් හොයාගන්නවා. හැබැයි මේ ටෝච් එකේ එළියට එකපාරටම අපිට පෙන්නනවා මේරිගේ පිටිපස්සෙන් S2කට කාච දෙකක් දාගත්ත කවුරු හරි හිටගෙන ඉන්නවා වගේ. ඉතින් මේ වෙලාවේ මේරි එක දකින්නේ නැහැ. හැබැයි මෙතනදී එකපාරටම මේරි ගාවට කාසි වගේක් වැටෙනවා. ඉතින් මේ විදිහට මේ කාසි වැටි මේ ගෙදර එක පැත්තකට තමයි යන්නේ. ඉතින් මේරිත් බයෙන් වගේ මේ පිටිපස්සෙන් ටෝච් එකක් ගහගෙන යනවා. හැබැයි එක තැනකදී මේ කාසි වැටෙන එක නතර වෙනවා. ඊට පස්සේ මෙතෙන්ට තව කාසියක් වැටෙනවා. ඒත් එක්ක මේ කාසිය මේරි අවුලගෙන බලනකොටම මෙතෙන්ට ආපු S2කට කාසි දෙකක් දාගත්ත එක ආත්මයක් මේරිව මරන්න හදනවා. ඉතින් ඒත් එක්කම තව ආත්ම ගොඩක් මේරිව පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. හැබැයි මේරි කොහොම හරි මෙතනින් බේරිලා ජූඩිගේ කාමරේ දොර අරගෙන එතෙන්ට යන්න හදනවා. හැබැයි මේ දොර ඇරෙන්නේ නැහැ. හැබැයි ඇතුලේ ඉන්න ජූඩි නම් හොඳටම නිින්ද ගිහිල්ලා තමයි ඉන්නේ. හැබැයි ජූඩිට තේරෙනවා කවුරු හරි එයාගේ බ්ලැන්කට් එකෙන් අදිනවා කියලා. ඉතින් මේ වෙලාවේ ජූඩි ඇහැරලා බලද්දී එයාගේ බ්ලැන්කට් එක යට හරිය ගොඩක් ඉස්සිලා තියෙනවා. ඒත් එක්කම ජූඩි ඇතුලෙන් බලද්දී එයා දකිනවා මේ වෙලාවේ ඇත්තටම මෙතන ඇනබෙල්ගේ ආත්මේ ඇනබෙල් බෝනික්කයි දෙන්නම ඉන්නවා. ඉතින් මේ වෙලාවේ ගොඩක් බය වුණු ජූඩි බෝනික්කා උස්සලා බිත්තිය පැත්තට විසික් කරනවා. හැබැයි ඒත් එක්කම බිත්තිය තිබ්බ ලයිට් එකක් ගැලවිලා බිමට වැටෙනවා. බිමට වැටිලා බෝනික්කාගේ පැත්තට ඒ ලයිට් එක වැදෙනවා. ඉතින් මේ වෙලාවේ මේ බිත්තියෙන් අපිට පේනවා ඇත්තම ඇනබෙල් ළමයාගේ ස්වරූපය. හැබැයි මේ ස්වරූපය ටික ටික භයානක රාක්ෂයෙක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ ඇත්තම ඇනබෙල් යක්ෂයෙක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒත් එක්කම එකපාරට මේ යක්ෂයා ජූඩිගේ පැත්තට හැරිලා ජූඩිව මරන්න හදනවා. ඒත් කොහොම හරි ජූඩිට මේ වෙලාවේ පුළුවන් වෙනවා මේරි ගාවට යන්න දොරත් අරගෙන. ඉතින් ඊට පස්සේ මේ දෙන්නම මේ ගෙදර ෆෝන් එක තියෙන තැනට යනවා. මේරි හදන්නේ ජූඩිලාගේ අම්මට කෝල් එකක් ගන්න. හැබැයි කෝල් එකක් ගත්තාම මේ වෙලාවේ වෙන කවුරු හරි තමයි එකෙන් කතා කරන්නේ. ෆෝන් එකේ අනිත් පැත්තෙන් කතා කරන කෙනා කියනවා ඇනබෙල්ගෙන් උඹලට ගැලවීමක් නැහැ කියලා. ඒත් එක්කම අපිට අනිත් පැත්තෙන් ඩැනියලාව පෙන්නනවා. මේ වෙලාවේ ඩැනියලා හොඳටම බය වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේ මේ කාමරේට ජූඩි මේරි දෙන්නම දුවගෙන එනවා. එයාලා දකිනවා ඩැනියලා ඉන්නවා. එයාලා ඩැනියලා ළඟට යනවා. ඉතින් මේ වෙද්දිත් මේ කාමරේ ඇතුලේ එක එක භයානක දේවල් වෙන ගමන් තමයි තියෙන්නේ. හැබැයි මේ වෙලාවේ ජූඩිට මොකක් හරි දෙයක් මතක් වෙනවා. ජූඩි එකපාරටම කියනවා ඒ තමයි ඇනබෙල් තමයි මේ ඔක්කොම කරන්නේ කියලා. ඉතින් ජූඩි මේ වෙලාවේ කියනවා ඇනබෙල් කියන දරුණු යක්ෂයාට ඕන වෙලා තියෙන තව කාගේ හරි ආත්මයක් කියලා. ඉතින් මේ වෙලාවේ ඩැනියලා කියනවා මේරිටයි ජූඩිටයි මට සමා වෙන්න මං හින්දා තමයි මේ ඔක්කොම උනේ. ඒත් මට ඇත්තටම ඕන උනේ මගේ තාත්තත් එක්ක කතා කරන්න විදියක් හොයාගන්න. ඒක හින්දා තමයි මම මේ බෝනික්කව මේ පෙට්ටියෙන් එළියට ගත්තේ කියලා. ඉතින් ඒත් එක්කම ජූඩි ඩැනියලාගෙන් අහනවා ඔයා තව මොනවා හරි ඇල්ලුවද කියලා. එතකොට ඩැනියලා කියනවා ජූඩිට මම මේකේ ගොඩක් දේවල් ඇල්ලුවා කියලා. හැබැයි එතකොට ජූඩිට තේරෙනවා දැන් තත්ත්වය ගොඩක් භයානක වෙලා තියෙන්නේ. ඇනබෙල් බෝනික්කත් එක්කම තව භයානක ආත්ම ගොඩක් නිදහස් වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි තුන්දෙනාත් එක්ක එකතු වෙලා මේ කාමරෙන් එළියට යනවා. හැබැයි ටික දුරක් යද්දී මේරිට පොඩ්ඩක් අමාරු වෙනවා. මොකද එයාට වීස් එක හැදෙනවා. ඉතින් මේරිට වීස් එක තිබිලා තියෙනවා. එයා ඒකට ඉන්හෙලර් එකකුත් පාවිච්චි කරනවා. ඉතින් මේ වෙලාවේ එයාට ඉන්හෙලර් එක මතක් වෙලා ඉන්හෙලර් එක හොයනවා. හැබැයි එයාට මතක් වෙනවා ඉන්හෙලර් එක තියෙන්නේ එළිය තියෙන කාර් එකේ කියලා. ඉතින් මේ වෙලාවේ ජූඩි යනවා ඉන්හෙලර් එක ගේන්න. එයාගේ පිටිපස්සෙන් ඩැනියලත් දුවගෙන යනවා. හැබැයි එක තැනකදී ඩැනියලා අහු වෙනවා අර මනමාලි ඇඳුමට. ඉතින් කොහොම හරි ජූඩි කාර් එකට ගිහිල්ලා ඉන්හෙලර් එක හොයා ගන්නවා. හැබැයි යාට අහපව් එන්න විදියක් නැහැ. මොකද අර බොබ් පස්සෙන් පන්නපු සතා ජූඩිව මරන්න හදන්නේ. ඒත් මේරිට ගොඩක් වෙලා ඉන්න බෑ කියලා ජූඩි දන්නවා. ඒකින්ද එයා කාර් එකෙන් බැහැලා ඉක්මනට දුවන්න පටන් ගන්නවා. හැබැයි මේ සතා ජූඩිගේ පස්සෙන් පන්නන්න හදද්දිම එතෙන්ට බොබ් ඇවිල්ලා පොල්ලකින් ගහලා මේ සතාව අනිත් පැත්තට යවනවා. ජූඩි කොහොම හරි මේ වෙලාවේ ගේ ඇතුළට රිංග ගන්නවා. හැබැයි බොබ්ගේ පස්සෙන් අර දරුණු ආත්මය කියන්නේ අර දරුණු සතා පන්නන්න පටන් ගන්නවා. ඊට පස්සේ ජූඩි මේරිට ඉන්හෙලර් එක දෙනවා. ඉතින් ඉන්හෙල් කරාට පස්සේ මේරිට හොඳ වෙනවා. ඊට පස්සේ එතනින් මේ දෙන්නම ඩැනියලා හොයන්න පටන් ගන්නවා.
ඉතින් එක තැනකදී මේ දෙන්නම ඈත තියාම දකිනවා ඩැනියලා එහාට මෙහාට යනවා. හැබැයි මේ වෙලාවට ජූඩිට තේරෙනවා ඩැනියලාගේ ඇඟේ ආත්මයක් ඉන්නවා කියලා. ඉතින් එයා කියනවා දැන් අපි කරන්න ඕනේ ඩැනියලාව හොයාගන්න එක නෙමෙයි. අර බෝනික්කව කොහොම හරි අර පෙට්ටිය ඇතුළට දාලා වහන එක කියලා. හැබැයි මේ වෙලාවේ මේ දෙන්නගෙන් කවුරුවත්ම දන්නේ නැහැ මේ බෝනික්ක ඇත්තටම ඉන්නේ කොහෙද කියලා. ඉතින් ඒත් එක්කම එකපාරටම අර ජූඩි ඉස්කෝලේදී දැකපු හැමතැනම දැකපු ෆාදර්ගේ ආත්මය එතෙන්ට එනවා. ෆාදර්ගේ ආත්මය කියනවා ඇත්තටම බෝනික්ක මේ වෙලාවේ කොහෙද ඉන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ මේ ෆාදර්ගේ ආත්මය මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම මේ දෙන්නට උදව් කරන්න. ඉතින් කොහොම හරි ෆාදර් කියපු තැනට ගිහිල්ලා මේ දෙන්න ඇනබෙල් බෝනික්කව හොයා ගන්නවා. හැබැයි මේ වෙලාවේ බෝනික්කා ඉන්නේ දොරක් වගේ එකකින් ඇතුලේ. ඉතින් මේරි මේ බෝනික්කව ගන්න හදනකොටම එතන දොර වැහෙනවා. ඉතින් මේ දෙන්න මේ දොර අරින්න හදද්දී ඇත්තටම මේක ලොක් වෙලා. ඉතින් ඒක යතුරු දාලා තමයි අරින්න ඕනේ. ඇත්තටම මෙයාට යතුරු හොයාගන්න විදිහක් නැහැ. හැබැයි මේ වෙලාවේ අර සෙල්ලම් පෙට්ටිය එතන තියෙනවා. මෙයාලා දකින්න. ඒ වගේ මෙතන කාඩ් එකක් වැටෙනවා. ඒ කාඩ් එකේ තියෙනවා යතුරුක ෆොටෝ එකක්. ඒ කියන්නේ යතුරු අනිවාර්යෙන් තියෙන්නේ මේ සෙල්ලම් පෙට්ටිය ඇතුලේ. ඉතින් මේ වෙලාවේ කොහොම හරි මෙයාලා යතුරු හොයාගෙන දොර අරිනවා. හැබැයි මේ වෙලාවේ නම් බෝනික්කා හිටපු තැන නැහැ. ඉතින් මේ දෙන්න තීරණය කරනවා මේ කාමරේ ඇතුළට ගිහින් බලන්න. හැබැයි කාමරේ ඇතුළට යද්දී යාලා දකිනවා අර ඇස් වලට කාසි දාන් ඉන්න කට්ටිය ගොඩක් ඇතුළේ ඉන්නවා. ඉතින් මේ වෙලාවේ නම් ඒගොල්ලෝ මුකුත් කරන්නේ නැහැ. යාලා ගල් වෙලා තමයි ඉන්නේ. හැබැයි ටික දුරක් යද්දී මේ මේරි දකිනවා එයා වගේම එක්කෙනෙක් ඉන්නවා. හැබැයි මැරුණු කෙනෙක් එයාගේ ඇස් දෙකේ කාසි දාලා තියෙනවා. ඒත් එකම මේරි දකිනවා එයාගේ අතේ බෝනික්කා ඉන්නවා. හැබැයි මේ වෙලාවේ නම් එයා බෝනික්කව හයියෙන් අල්ලගෙන තමයි ඉන්නේ. ඉතින් මේරි කොහොමද දන්නවා මේ වෙලාවේ මේකෙන් ගැලවෙන්න තියෙන එකම විදිය තමයි මේ බෝනික්කව ඇතුළට දාන එක කියලා. ඉතින් මේ වෙලාවේ මේරි ආව ගන්න හිතාගෙන බෝනික්කව අල්ලනවා. හැබැයි ඒත් එක්කම එකපාරට හයියෙන් බෝනික්කා කෑ ගහන්න පටන් ගන්නවා. මෙතනදී නම් ගයිස් ඇත්තටම මාත් බය වුණා. ඉතින් මේ වෙලාවේ ජූඩි ඉන්නේ අර දොරෙන් එළියේ. එයා යාචනා කරනවා එකපාරට මේ දොරෙන් බෝනික්කව ජූඩි ගාවට විසි වෙනවා. ඉතින් මේ වෙලාවේ කොහොමරි ජූඩි බෝනික්කවත් අරගෙන යව වීදුරු බොක්ස් එක ගාවට ගෙනියන්න හදද්දී මෙතෙන්ට එනවා ඩැනියලා. ඇත්තටම මේ වෙලාවේ ඩැනියලා ඉන්නේ අර මනමාලිගේ ස්වරූපෙට හැරිලා. ඩැනියලාගේ අතේ පිහියකුත් තියෙනවා. එයා ජූඩිව මරන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් මෙතෙන්ට එකපාරට මේරිත් එනවා. මේරිට කොහොමරි එතනින් බේරෙන්න පුළුවන් වෙලා මේරි කොහොමරි ජූඩිවත් බේරගෙන අර බොක්ස් එක තියෙන තැනට යනවා. හැබැයි මේත් එක්කම මේරි වහපව ඩැනියලා ඇවිල්ලා අල්ල ගන්නවා. මේ වෙලාවේ නම් මේරිව ඉවරයක් වෙන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙලාවේ ජූඩිට මතක් වෙනවා එයාගේ තාත්තා එඩ් අර යක්ෂයින්ව පළවා හරින්න සුද්ධ වූ බයිබලය පාවිච්චි කරලා කරපු වීඩියෝ එකක්. ඉතින් කොහොම හරි ජූඩි මේ වෙලාවේ මේ වීඩියෝ එක ප්ලේ කරනවා. ඉතින් කොහොම හරි මේ වීඩියෝ එකේ තියෙන යාචනාව හින්දා ඩැනියලාගේ ඇඟෙන් අර නපුරු ආත්මය අයින් වෙනවා. ඉතින් මේ වෙලාවේ ජූඩිට මේරි කියනවා ඉක්මනට දුවන්න කියලා. හැබැයි ජූඩි දුවන්න හදනකොටම අර සෙල්ලම් පෙට්ටිය වගේකින් අත් වගේක් ඇවිල්ලා එකපාරට ජූඩිගේ කකුලෙන් අදිනවා. ඉතින් කොහොම හරි ජූඩි දඟලලා මේකෙන් බේරිලා දුවනවා. එයා අර වීදුරු පෙට්ටිය ගාවට යන්න හදද්දිම අර ඇනබෙල් බෝනික්කගේ ඇඟේ ඉන්න ආත්මේ මේ වෙලාවේ බෝනික්කගෙන් එළියට එනවා. ඉතින් ඇත්තටම මේ වෙලාවේ අපිට මේ ආත්මේ පෙන්නනවා. ඒක ඇත්තටම අර බිත්තියේදී දැක්ක ෂැඩෝ එක වගේ නෙමෙයි ගොඩක් දරුණු බලවත් ආත්මයක්. ඉතින් මේ යක්ෂයා ජූඩි පැත්තට ඇවිල්ලා ජූඩිව අල්ලගෙන ජූඩිගේ ආත්මය ගන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙලාවේ කොහොම හරි මෙතෙන්ට මේරිත් එනවා. මේරි මේක දැකලා කොහොම හරි ජූඩිව මේ යක්ෂයාගෙන් බේරගන්න හදද්දී යක්ෂයා මේරිව උස්සලා ඈතට විසි කරනවා. ඉතින් ඒත් එක්කම එතන එහා පැත්තේ කුරුසයක් තියෙනවා දැකලා ජූඩි ඒක අරගෙන යක්ෂයාගේ ඔළුවටම තියලා තද කරද්දී ඇත්තටම මේ යක්ෂයාගේ ආත්මය ගොඩක් දුර්වල වෙනවා. ඒත් එක්කම මේරි ජූඩි දෙන්නම එකතු වෙලා අර වීදුරු පෙට්ටිය ගාවට බෝනික්කව අරන් යනවා. හැබැයි මෙතන වටේ ඉන්න ආත්මය ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ මේරිවයි ජූඩිවයි නවත්තන්න ගොඩක් දරුණු දේවල් කරන්න පටන් ගන්නවා. හැබැයි මේ වෙලාවේ ජූඩි එකපාරටම වෙන භාෂාවකින් ජේසුස් වහන්සේට යාචනා කරනවා. ඉතින් මේ යාචනාවේ හින්දා මේ වටේ ඉන්න දරුණු ආත්ම ගොඩක් දුර්වල වෙනවා. ඒ අවස්ථාව පාවිච්චි කරලා මේරි ජූඩි දෙන්නම එකතු වෙලා මේ ඇනබෙල් බෝනික්කවර වීදුරු පෙට්ටියට ආයසරයක් දාලා දොර වහනවා. ඉතින් මෙතනින් පස්සේ මේ හැම දෙයක්ම නවතිනවා. ඒ කියන්නේ මේ බෝනික්කගේ ආත්මය තමයි මෙතන ඉන්න ගොඩක්ම දරුණුම ආත්මය. ඒ ආත්මේ වටා තමයි අනික් ආත්ම ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ එකපාරටම මේ තුන් දෙනාට සද්දයක් ඇහිලා ඒ තුන් දෙනා ගැස්සිලා යනවා. බැරි නම් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ බොබ්. බෝනික්කව ඇතුළට දාලා වහපු හින්දා බොබ්ට අර සතාගෙන් බේරෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒත් එක්ක මෙයා ඇවිල්ලා තියෙනවා ගැහණු ළමයින්ට කොහොමද කියලා බලන්න. හැබැයි මේ වෙලාවේ ජූඩි මේරිට කියනවා එන්නේල එක ගේන්න එළියට ගිය වෙලාවේ දරුණු ආත්මයක් මාව පස්සෙන් මරන්න ආවා. ඒ වෙලාවේ බොබ් තමයි ඉදිරිපත් වෙලා මාව බේරගත්තේ කියලා. මේ සීන් එක මෙතනින් මෙහෙම ඉවර වෙනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා ජූඩිලා අම්මයි තාත්තයි ගෙදර එනවා. හැබැයි මේ වෙද්දි බොබුත් මෙයාලත් එක්ක ඉන්නවා. මේරි බොබ්ට කියනවා ඉක්මනට පිටිපස්සේ දොරෙන් පැන ගන්න කියලා. ඉතින් එඩුයි ලොරේනුයි ගෙදරට ආවට පස්සේ මේ කෙල්ලෝ තුන් දෙනා එයාලට වුණු දරුණු සිදුවීම් ටික ඔක්කොම එඩ්ඩයි ලොරෙන්ටයි කියනවා. ඊළඟට අපිට පෙන්වන්නේ කේක් එකක් මේසෙ උඩ තියෙනවා. ජූඩි එතෙන්ට වෙලා බලන් ඉන්නවා. ජූඩිගේ උපන්දිනේ දවසත් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒක සමරන්න මෙතන කවුරුත්ම නැහැ. හැබැයි මේ වෙලාවේ මේරි ඩැනියලයි මෙතෙන්ට එනවා. ඉතින් මේරි මේ වෙලාවේ බොබ්ටත් කතා කරලා බොබුත් එතෙන්ට එනවා. ඒ වගේම මෙයාලගේ ක්ලාස් එකේ යාළුවෝ සෙට් එකකුත් එනවා. ඉතින් දැන් නම් ජූඩිට ගොඩක් සතුටුයි. මේ ඔක්කොමලා එකතු වෙලා එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනවා. ඊට ටික වෙලාවකට පස්සේ ඩැනියලාව එක්කන් යනවා ජූඩිගේ අම්මා අර අద్భుත බාණ්ඩ තියෙන කාමරේට. එතෙන්ට ගිහිල්ලා එයා ඩැනියලාට දෙනවා ඩැනියලා එයාගේ තාත්තා ඉන්න ෆොටෝ එකක්.
ඒ වගේම ලොරෙන් මෙතනදි කියනවා ඔයාගේ තාත්තා මට කතා කරා යා කියන්න කීවා වට ගොඩක් ආදරේ කීවා කියලා. ඉතින් මූවි එක අවසානයේ අපිට පෙන්නන්නේ මේ ඔක්කොමලා එකතු වෙලා ජූඩිගේ බර්ත්ඩේ එක සින්දුවක් එහෙම කියලා සෙලිබ්‍රේට් කරනවා. ඉතින් guys මේ විදිහට තමයි මේ ලෝකේ තියෙන භයානකම හොල්මන් මූවි සීරීස් එකක් වන ඇනබෙල් මූවි සීරීස් එක ඉවර වෙන්නේ. ඒත් මේ කතාවට පාදක වුණු ඇත්තම ඇනබෙල් බෝනික්කා ඇමරිකාවේ වොරන් කියන කෞතුකාගාරේ අදටත් දැඩි ආරක්ෂාව සහිතව වීදුරු පෙට්ටියක දාලා තියෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. ජය වේවා.